සුබ දවසක් කියලා ඔයගොල්ලෝ හැමෝටම ඉතින් හැමදාම වගේ අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ආර්ය ක්‍රියේටිව් ව්ලොග් YouTube channel එකේ වෙනස්ම විදිහේ ක්‍රියේටිව් ව්ලොග් එකක් එක්ක. ඉතින් යාළුවනේ අපි ඔය කට්ටියට හැදුවා මතක ඇති අඩි 18ක් උස අඩි 14ක් පරල ලොකු සරුංගලයක්. ඉතින් ඒ සරුංගලේ කඩාන ගියා. ඉතින් කඩාන ගිහුව සරුංගලේ අපි හොයාගෙන යන්න හදන්නේ. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ වීඩියෝත් එක දෙකට එකතු වෙලා ඉන්න. නූල් බෝල දෙකක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. එක නූල් බෝලේ තියෙන්නේ නූල් බෝල දෙකකින් ගැලිලා ගිහිල්ලා. ඔය යාළුවනේ ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි මේ විදිහට අපේ සරුංගලේ හොයාගෙන යන්න පිටත් වුණා. ඉතින් අපේ අයියයි අපි දෙන්න තමයි මේ විදිහට උදේ පාන්දර සරුංගලේ හොයන්න තමයි මේ යන්නේ. ඉතින් බලමු අපිට සරුංගලේ කොහෙද හම්බෙයිද කියලා. ඉතින් මේ විදිහට අපේ ගම වටේම අපි අපේ ඉතුරු නූල් බෝලෙත් අරගෙන කරගෙනවා. ඔය කට්ටියට පේනවා ඇති. ඉතින් බලමු යාළුවනේ ඉතින් අපේ සරුංගලේ කොච්චරක් දුරට ගිහිල්ලා තියෙනවද සරුංගලේට මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපිට තාම හොයාගන්න බැරි වුණා සරුංගලේ. දැන් පැය ගාණක් වෙනවා සරුංගලේ කඩාන ගිහිල්ලා. ඉතින් අපි උදේ බලනකොට තමයි සරුංගලේ කඩා ගන්න කියලා තිබුණේ. ඉතින් බලමු අපිට සරුංගලේ හම්බ වෙයිද කොච්චර දුරකින් අපිට සරුංගලේ හම්බ වෙයිද කියලා. සරුංගලේ දැක්කේ නෑනේ. සරුංගලේ දැක්කද? ඊයේ රෑ තිබ්බා මේ නූල් බෝල දෙකක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. ඈ කොයි හරි තිබිය? ඔයාලට පෙවුනේ මේ උඩ ඔයාලා ගෙවල් උඩින්නේ? එහෙනම් මෙහි යන්න ඇදුව. මල්ල කංකු වලදී හදන්න. මේ එක නූල් බෝලේ තියෙන්නේ නූල් බෝල දෙකකින් ගැලිලා ගිහිල්ලා. කැඩිලා ගිහිල්ලා තියෙන්නේ බා. හරි යන්නත් කාගෙන දැන් මේ බලන්නේ කාගේ හානියක්වත් වෙලා තියෙනවද දන්නේ නැහැ. ඔයාලගේ ඇවිල්ලා ඉස්සන් නේද නවක් ගහලා තියෙන්නේ. හරි කායේ වේ. සාල්දාලගේ පත්තු පිටිපස්සේ කංකු වල එපේ ත්‍රෙන්ඩ් එක. මේ නූලක්වත් නැහැ ඔය පේන්නේ. නූල් හරි ඉතින් කියනවා නූල් බෝල එකක් කියලා වෙන දිනන්නේ. ඊයේ රාත් තිබ්බද? මේ ගාන දෙකක් තියෙනවා. තව මේ වගේ දෙකක් තියෙනවා. නූල් බෝල තුනන්නේ දුන්නේ. මේ බලන්න නූල ඇදිලා තියෙන තරම්. මේක අර මොකක්ද දෙලා වගේ. පිච්චිලා වගේ. බලන්න ආයේ කොහේ හරි හානියක් කියලා දන්නේ නැහැ. අපි නෑ බලුවා කඩාගෙන ගිහලා නූල් බෝලයි තියෙන්නේ. නූල් බෝල එකක් එක ගිහලා. කඩා ගියපු සරුංගලේ තියෙන දණක් අපිට හරක් කරන හොයාගෙන යනවා නේද? අපි හොයාගෙන යනවා දැන් සරුංගලේ. ගයිස්. ඔව් යාළුවනේ ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපිට සරුංගලේ තියෙන දණ පුංචි කොල්ලවක් හම්බුනා. ඉතින් දැන් සරුංගලේ තියෙන දණට මේ විදිහට සරුංගලේ හොයාගෙන යනවා. ඉතින් බලමු සරුංගලේට මොනවා වෙලා තියෙනවද කියලා. ඉතින් යාළුවනේ ඔය කට්ටියට පේනවා ඇති සරුංගලේ වැටලා තියෙන්නේ ගොඩක් දුරින් වත්තකට. මේ විදිහට තමයි අපේ සරුංගලේ තියෙන්නේ පේනවා ඇති. සරුංගලේ ඉරිලා තියෙනවා. හුලං සැරට වෙන්නේ නැති. හුලං සැරට ඉරිලා තියෙදිත් ඒ වුණාට සරුංගලේ උඩ තිබුණේ. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි යවපු සරුංගලේම තමයි මේක. ඉතින් මේ විදිහට තමයි අපි යවපු සරුංගලේ තියෙන්නේ. ඉතින් බලමු සරුංගලේට මොනවා වෙලා තියෙනවද කියලා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති නූල් වලට වෙලා තියෙන දේ මේ විදිහට බලපුවහම පේනවා නූල නිකන් ගොඩක්ම හීන වෙලා කෙස් ගහක් තරමට සාමාන්‍යයෙන් ඇදිලා තියෙන නූල ඒ ඇදිච්ච නිසා තමයි සරුංගලේ කඩාගෙන ආවිලා තියෙන්නේ. ඉතින් නයිලෝන් නූලත් මේ විදිහට ඇදෙනවා කියන්නේ ඉතින් ඒතකොට පේන හිතා ගන්න පුළුවන් ඔය කට්ටියට අපේ සරුංගලේ කොච්චර වේට් එකකින් ඇදලා තියෙනවද කියලා. පේන ඇති යාළුවනේ අපි ආපු සරුංගලේ දවස් 3ක් උඩ තිබ්බා. වෙලා තියෙන දේ පේනවා ඇති. කඩාගෙන ආව තුන්වෙනි දවසේ. ඉතින් මේ විදිහට තමයි අපි සරුංගලේ හොයාගත්තේ. අපේ ක්‍රියේටිව් ව්ලොග් channel එක subscribe කරලා නැත්නම් දිගටම subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම නිර්මාණයක්ම ඔය කටටත් බලා ගන්න පුළුවන්. එතකොට එහෙනම් අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඔය යාළුවනේ ඉතින් ඔය කටට පේනවා ඇති අපි සරුංගලෙත් අරගෙන නැවතත් අපේ ගෙවල් පැත්තට එන්න මේ විදිහට පිටත් වුණා. ඉතින් ඔය කටට පෙන්නන්නම් අපි කොහොමද පාරේ අරන් එන්නේ කියලා සරුංගලේ විශාලත්වය වෙන්නේ නැති බොහොම අමාරුවෙන් කොහොම හරි හිමීට අපි මේ විදිහට සරුංගලේ අරන් එනවා අපේ ගෙවල් පැත්තට. ඉතින් බලමු අපි සරුංගලේ රිපෙයාර් කරලා යවන්නත් හිතෙනවා අපිට. බලමු යවන්න අපිට මේ සරුංගලේම රිපෙයාර් කරලා යවන්න පුළුවන් වුණොත් අපි යවනවා අනිවාර්යෙන්. ඉතින් ඔය කටට පේනවා ඇති අපේ පුංචි වැව උඩින් වැව් බන්ට් එක උඩින් මේ විදිහට අපි සරුංගලේ අරන් ගෙදර එනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන අපේ channel එකේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවේ නැත්නම් අපේ සරුංගලේ යවපු තැන සම්පූර්ණ වීඩියෝ එක බැලුවේ නැත්නම් අපේ මේ උඩ පෙන්වන කාඩ් එකේ ඔය කටට මම පෙන්නන්නම් ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම අපේ වීඩියෝ එක අවසානටත් මම දාලා තියන්නම් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඔය කට්ටියත් ඒ වීඩියෝ එක බලලා කොහොමද අපේ සරුංගලේ උඩ යවුවේ කියලා බලන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා. තවත් වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙන්න.